කරන කෙනා වැඩක් නෑ. ඉක්මනට 50 ඇස්ති කරගනින්. නැත්නම් ඔබේ ගෑණි පණ පිටින් ගෙදර එන්නේ නෑ. බහානක මිනිස්සු. අපේ වචන දෙකක් නෑ. මේ ගෑනට කතා කරන්න ඕනද? එන්දා. අනේ අපේ මාත්‍යෝ. අනේ මම බේර ගන්න මාත්‍යෝ. නැත්නම් මම මරයි. අනේ දෙයියෝ. වැවුණ නේද? ඉක්මනට රුපියල් 50,000 හැස්ති කරගනින්. පොලිසියට එහෙම කියලා තිබුණොත් මේ ගෑණිව පණ පිටින් ගෙදර එවන්නේ නැහැ. මාමේ පොලිසියට ගියොත් නැන්ද මරනවා කිව්වද? ඔව්. අයියෝ අපරාධය අයියෝ. අනේ නැන්ද. හරි මං කියන්නේද වැඩි? මාමා බැංකුවට යන්න. ගිහලා බැංකු පොතේ සල්ලි ටික අරන් එන්න. බැංකුවට යන්න ඕනේ නැහැ. මං ගාව සල්ලි තියෙනවා. හරි එහෙනම් අපි එහෙනම් ගිහලා දෙමු. යන්න. ඒ මිනිසුන්ට සෑහෙන ප්‍රශ්න ඇතිනේ. මොකද? නෑ මෙන්න එක එක බිස්නස් ඇතිනේ. ඒ බිස්නස් වලට ඒවා arrange කරගන්න ඕනේ ඇතිනේ කට්ටියට. ඒක ඇති මොලේ ඇති. ඒක ඇති වයින්. මොලාරි පවු නැන්ද. කවුරුත් නැහැනේ. මෙතන නෙමෙයි දන්නේ තැන. මම දන්නේ නැද්ද තැන? මෙතන තමයි තැන. පොඩ්ඩක් ඉන්නකෝ එයි. එනවා කිව්වා නම් එනවා. අපි ආවෝ. සල්ලිත් තරන් ආවෝ. 50000ම ගෙනාවෝ. නන්දත් තරන් වරෝ. මාමේ මේන් පොළොන්දු උන මුදල ගෙනාවද? ඔව් ගෙනා මුදල ගෙනා. එහෙනම් අරන් වරේ.